ලෝක වග්ගය විදර්ශනා දූරී 500ක් භික්ෂූන් වහන්සේලා පිළිබඳ කතා පුවත. යතා පුබ්බලකං පස්සේ යතා පස්සේ මරීචිකං ඒවං ලෝකං අවෙක්කන්තං මච්චු රාජාන පස්සති. දිය බුබුලක් යම්සේ බලාද මිරිඟු යම්සේ බලාද එපරිද්දෙන්ම ලෝකය නුවණැසින් බලන මහණහු මරණ රජතෙම නොදකන්නේය. යතා පුබ්බල කන්ති යන මේ ධර්මදේශනය ශාස්ත්‍රූන් වහන්සේ දෙව්රම සිටියදී 500ක් වූ විපස්සනා දූරී භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ. එම භික්ෂූන් වහන්සේලා බුදුන්ගෙන් කර්මස්ථාන ලබාගෙන ආරණ්‍යයට පිවිස වෙහෙසමින් උත්සාහ දරමින් විශේෂත්වයකට නොපැමිණ විශේෂ කමටහන් ගන්නෙමුයි බුදුන් වෙත එළඹෙන අතරමඟ මිරිඟුව පිළිබඳ කමටහන් වඩමින්ම පැමිණියහ. උන්වහන්සේලා විහාරයට පිවිසි කෙනෙහිම මහා වැස්සක් වැටුණි. එම භික්ෂූන් ඒ තැන ඉදිරිපස සිට වැසිධාරා වේගයෙන් හටගත් දිය බුබුලු දැක මේ අපේ සිරුරද ඇති වී නැති වී යන්නේ යයිද එනිසාම දිය බුබුලු වලට සමානයයිද අරමුණු කරගත්හ. බුදුරජාණන් වහන්සේ ගඳකිලියේ සිටියදීම එම භික්ෂූන් බලා ඔවුන් හා කතා කරන්නේ ආලෝකයක් විහිදුවා මේ ගාථාව දේශනා කළහ. ඇති වී නැති වී යන දිය බුබුලේ අත්බැව් මිරිඟුවක් ලෙස දිස්වේ. නොතිරයේ දකින නුවණින් යුතු අය පසුපස මාරයා නැත එන්නේ. එහි මරීචිකං යනු මායාවකි, මුලාවකි. දිය බුබුලක් ලෙසට සිරුර ගැන සිතා මිරිඟුවක් ලෙසට සිතා මේ ආත්මභාව සංඛ්‍යාත ලොව ගැන බලන්නේ මාරයා නොබලන තත්ත්වයට පත්වේ. නත්ත මරීචිකන්නති එහි මිරිඟුවයි. එය දුර සිට බලන විට පෙනේ. ළඟට යන විට හිස් බවද නොමැති බවද මායාවක් බවද පැහැදිලි වේ. එලෙස ඇති වී නැති වී යන ස්වභාවය බුබුලක දිය බුබුල වැන්න. හිස් බව තුච්ඡ බව බලන්න. මෙලෙසට පංචස්කන්ධය ආදී ලෝකයේද විමසා සසඳා බලන විට අවෙක්කන්තං මච්චු රාජස්සන පස්සති මාරයාට නොපෙනෙන තත්ත්වයට පත්විය. මෙම දෙසුම අවසානයේදී එම භික්ෂූහු සිටි ස්ථානයේම අරහත්වයට පත් වූහ.